හායි ළමයි කොහොමද අදත් මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් දෙන්න හිතුවා පොයම් එක මේ A Bird Came Down the Walk එමිලි ඩිකින්සන්ගේ එමිලි ඩිකින්සන් කියන්නේ පොයටෙස් කෙනෙක්නේ. එතකොට කිවිඳියක් නේද? මේකත් නේචර් පොයම් වල ඔන්න දෙවනි එක. මං කිව්වා ලකුණු 15ක් ගන්න ඔයාලට කියලා දෙනවා කියලා. එහෙනම් ඒකේ මේ දෙවනි පොයම් එක. ඔයා මගේ වීඩියෝ එකට මම පළමුව කියන්නේ වැඩි වීඩියෝ වලට අලුත් කෙනෙක් නම් ඔයාලා මේ සබ්ස්ක්‍රයිබ් එකක් දාලා බෙල් බටන් එක ඕල් කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන් ගාවට මම වීඩියෝ එකක් දාපු ගමන් එනවා. මම කොහොම හරි ලකුණු ටික ගන්න ඔයගොල්ලන්ට වීඩියෝ ටික දාන්න තමයි උත්සාහ කරන්නේ. මොකද තියෙන වැඩ කොටසත් එක්ක තමයි මට චුට්ටක් එහා මෙහා පරක් වෙන්නේ. බිසි ටයිම් එකත් එක්කම තමයි මිනිසුන්ගේ ජීවිතවල වල හැටි වැඩ ගොඩ වැඩි. කොහොම නමුත් මම ඉතා ඉක්මනට දෙන්න බලනවා ඔයගොල්ලෝ ළමයි. එහෙනම් ඒක මේ විදිහට මේ බලන්න හැම කෙනාම අර පළවෙනි වීඩියෝ ටික බලලා නැත්නම් ඒ ටිකත් බලන්න ගිහිල්ලා අලුත් අය නම් අනිවාර්යෙන් මම කියන්නේ ඔයාලා හරි වාසනාවන්තයි. පළමුව මම ඒකයි කියන්නේ ලිටරචර් කරනවා කියන්නේ වාසනාවන්ත දරුවෝ පින්වන්ත දරුවෝ. මොකද ඒ ලිටරචර් කරන්න හිතෙන හදවත් හරි පින්වන්තයි. ඕක තමයි මට පළමුව කියන්න තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් පොයම් එක බලමු. ඒ වගේම ලිටරචර් කරන්න කැමැත්තෙන් ඉන්න ඕන ළමයෙකුට අපි ලිටරචර් කරනවා. මම ලිටරචර් කරනවා. මගේ WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් WhatsApp අලුත් අයට 9 10 11 9 ඉඳන් පටන් ගන්න අලුත් ළමෙක් මට ලැබෙනවා නම් මම ඒ 11 වෙනකොට හොඳටම හදනවා. එහෙම ඉන්න ළමයි දෙමව්පියෝ යොමු කරවන්න අනිවාර්යෙන් හොඳ ලකුණක් ගන්න පුළුවන්. හොඳට ඉංග්‍රීසි දැනුමින් පරිපූර්ණ දරුවෙක් කරන්න පුළුවන් 9 ඉඳලා හදනකොට. ලිටරචර් කරන මගදී අවුල් වෙච්ච අය එහෙම ඉන්නවා නම් ඒගොල්ලෝ ඒකට කමන්නේ 10 11 මම මේ කතා කරන්න ගොඩාක් අඩු මුදලකට මුදලින් ගත්තොත් අඩුම මුදලකට කිසියම් දෙයක් මුදල් ගෙවා ගන්න බැරි කෙනෙකුට උනත් මම ඒක ඔයගොල්ලෝ මාත් එක්ක කතා කරන්න පෞද්ගලිකව මම ඔයගොල්ලන්ට උදව් කරනවා. එහෙනම් ක්ලාස් කරන්න කැමති ක්ලාස් වලට එන්න කැමති අය ජොයින් වෙන්න WhatsApp නම්බරේ තියෙනවා. WhatsApp නම්බරේට මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් අපි පොයම් එකේ බලමු මුලින් ඉඳන් පොයම් එක. A bird came down the walk. He did not know I saw. ඔන්න කුරුල්ලෙක් බැහැලා එනවා පල්ලෙහාට. කුරුල්ල පයින් එන්නේ නෑනේ ළමයෝ කුග්ගිරිලානේ එන්නේ. මෙයා ඩිකින්සන් දකිනවා කුරුල්ලෙක් එනවා හිමීට බැහැලා. He bit an angel worm in halves. මෙයා පුට් කෑලි වලට කඩාගෙන කනවා කාවද මේ angel worms මේ කවුද ඔය ඉන්නේ ලොකු ගැඩවෙල්ලු අන්න යාලා. And ate the fellow road. බලන්නකො අමු මස් මෙයා කාලා දානවා. ඒ කියන්නේ මේ සබා ධර්මයේ කෙනෙක්ගේම අමු මස් එයාම කාලා දානවා. එහෙනම් and then he drank a dew. බලන්න සබා ධර්මයේ සැකසීලා තියෙන හැටි. ඒක කාලා එයා බොන්නේ මොනවද? අර සබා සෞන්දර්යෙම තියෙන දහමෙම තියෙන පිනි බොනවා. From a convenient grass. ඒවට අදාළ තනකොළ ග්‍රාස් වල වතුර පිරීලා තියෙනවා. පිනි පිරීලා තියෙනවා. And then hopped sidewise to the wall. ඔන්න ඉතින් පැනගෙන යනවා. එතකොට එයාට to let the beetle pass. එයා පාස් කරගෙන යනවා කුරුමිනියක. එයාට එහෙම කොටන්න යන්නේ නැහැ. කන්නේ. He glanced with rapid eyes. එයා තියුණු ඇස් වලින් තමයි බලන්නේ. That hurried all abroad. They looked like a frightened beast. ඒ ඇස් දෙකේ තියෙන මේ බැල්ම නැත්තම් ඒ ඇස් බෝල හරියට මුතු ඇට වගේ නිකන්. I thought මට හිතෙනවා එහෙම කිවිඳිය කියනවා. He stirred his velvet head. හැබැයි යාගේ ඔළුව නිකන් අත ගාලා හැම බැලුවොත් නිකන් velvet සිනීදු එකක් තමයි දැනෙන්නේ. Like one in danger. Courteous I offered him a crumb. ඔන්න ඉතින් මම මොකද කරන්නේ පාන් කෑලි ටිකක් අරගෙන ක්‍රම් ටිකක් මේ ඔන්න දෙනවා ඔෆර්ඩ් කරනවා මෙයාට. And he unrolled his feathers. එයා අකුල ගන්නවා පෙද ටික and rowed him soft home. එයා ඉකිලිලා යනවා යන්න. Then was divide the ocean to silver for a seam or a butterfly soft bank of noon leap plashless as they swim. හරියට ඔන්න ඔය ආකාරයට මෙයා දකින්න සබහා සෞන්දර්යය දකින්න දේ තමයි මෙයා මේ
විස්තර කරලා කියලා තියෙන්නේ. මේ අමුතු පැත්තක් දකින්නේ මේ කුරුල්ල හරහා කුරුල්ලෙක් බැහැගෙන එන එක හරහා දෙන්න හදන්නේ අමුතුම පැත්තක්. ඕක තමයි ලිටරචර් කියන්නේ. මම ඕන ඒක ඉස්සරහට කියලා දෙන්නම්. හරි. දැන් බලමු මේකේ තියෙන ඕගොල්ලෝ මේවා එකින් එක කොහේ හරි සටහන් කරගන්න, ලියා ගන්න, අහන්න. එතකොට තමයි පුළුවන් වෙන්නේ. The walk. A path in a garden or park. එහෙම නැත්තම් මොකක්ද අපි කියන්නේ street of the pedestrians. නිකන් අඩිපාරක් නැත්තම් වත්තක අඩිපාරක් ඔන්න වගේ නිකන් වීදියක් ගමන් කරන වීදියක් ඔය වගේ එකට තමයි the walk එකක් කියනවා. an angel worm කියන්නේ an earthworm. අර මං කිව්වේ ගැඩවිලා. ඊළඟට bit කියලා තියෙනවා. bit කියලා කියන්නේ use the teeth to cut into small pieces. bit කියලා කියන්නේ using the teeth then cut the small pieces. Use the teeth to cut into small pieces. දත් වලින් කෑලි කෑලි වලට කපනවා. halves two part of equal or roughly equal size. halves means same equal size. සමාන කෑලි වලට කඩා දමනවා කියන්නේ. two parts over equal or roughly equal size. කෑලි කෑලි වලට කඩනවා. fellow means a mate, a friend, හාදයා, මිතුරා, fellow. raw food uncooked. that means fresh food. ඒ කියන්නේ අමු මස් අමු ඒවා. ඊළඟට first tense එකේ ඒ ටික තියෙනවා. the second tense එකේ මොනවද බලමු. dew you know about the dew. What the dew? A drop of the tiny drop of water that form of cool surface at night. At down in the morning. Then in the morning that you can see about the dew, a small drop of water on the grass. ඒ කියන්නේ පිනි. convenient grass, easy way of having convenient grass, easy way of having drink to few of grass. පහසුවෙන් තනකොළ ගහකින් පිනි වතුර බොනවද convenient grass සුදුසු ඒකට ඒක පරිසරයේ නිෂ්පාදනය වෙනවා convenient grass එක. hopped means moved, jumping on one foot. hopped moving by jumping on one foot. ඒ කියන්නේ එක කකුලකින් පැන යනවා වගේ. sidewise toward one side. sidewise කියන්නේ එක පැත්තකට යනවා. පැත්තකට වෙනවා. let කියන්නේ allow නේ ඉඩ දෙනවනේ. let කියන්නේ allow නේ. beetle means an insect. කුරුමියා කළු පාට කුරුමිනියෝ ආනේ යාලා. ඊළඟට third sentence එකේ මොනවද බලමු තියෙන්නේ. glanced means took a brief look no. එක පාට බලනවා නිකන්. ඉක්මනින් බැල්මක් හැලනවා වගේ. rapid eyes කියන්නේ I moving rapidly. දැඩි ඕන කමින් බලනවා ඇස් කරකවමින් නිකන් කියන්නේ ඔය මිනිස්සුත් එහෙම බලන්නේ නේද. all abroad means all around. වටපිටාව all around. frightened means afraid, scared. දන්නවා ඒක නේද. bead means මං කිව්වා ඉස්සෙල්ලත් නේද small pieces of glass. චූටි නිකන් අර චූටි වීදුරු බෝලයක් වගේ ග්ලාසස් ස්ටෝන් එකක් වගේ නිකන්. එතකොට අපි ඒකට මොනවද කියන්නේ නෙක්ලස් මේ means necklace beads. ඔය necklace වල තියෙන මොනවද beads ඒවට මොනවද කියන්නේ පබලු ආන්නේ වගේ. ඊළඟට Stirred එකක් means moved or caused to move slightly. Stirred means හැඳි ගන්නවා හොලවනවා අර කියන්නේ නේද? හෙලවෙනවා. Velvet means closely woven fabric of silk, cotton or nylon. නිකන් ඇඟට අතට පහසු නිකන් හරි nylon cotton ඒවා කෙන්දිලිසෙන සුමුදු රෙදි වර්ගයක්. ඊළඟට fourth sentence එකේ මොනවද තියෙන්නේ? Courteous means carefully avoid potential problem or dangerous. ආරක්ෂාව ගැන මේ විමසිල්ලෙන් ඉන්නවා. කොයි වෙලේ පහරක් වෙයිද? මම මහා පරිවාරිකයෙන් ඉන්න ඕනි කියලා විමසිල්ලෙන් ඉන්නවා. offered means presented no provided. පිළිගන්නවා නේද?
crumb a small fragment or a amount or bread cake or biscuit or any other blah blah පාන් කෑලි හරි මොනවද කියෝ කන જાති කෑලි જાතිය unrolled feathers open wings spread out wings නේද unroll කියන්නේ අර roll කරගෙන තිබිච්ච එක unroll කරා පියාපත් දිග හැරියා rowed means propelled with oars means what's the oars බෝට්ටුවක් නිකන් ගමන් කරන විලාසය නිකන් මේ වතුරේ බෝට්ටුවක් කොහමද යන්නේ ආන්න ඒ ආකාරයට යා පියාසර කරලා යනවා rowed කරා softer more delicate දර්ශනීය ලෙස මනස්කාන්ත ලෙස අන්න යා 5 stanza එකේ බලමු ඊළඟට මොනවද කියන්නේ කියලා oars a pole or shift with a flat blade එහෙම නැත්නම් අපි කියන බෝට්ටුවේ හබල අපි කියන්නේ seam a line where two things join wave two things join රැල්ල දෙපියනක් යා කරන තැන රැල්ලක් ඇවිල්ලා නිකන් දෙපියනක් යා කරන තැන seam off bank away the bank of the river ගම් යුරේත එපිට ඉහයි leap jump පනිනවා මතුවෙනවා splashless without a splash වතුර සෙලවෙන්න හඬ නැතුව without a splashes වතුර හෙලවෙන්නේ නැතුව ඔන්න ඔය ආකාරයට ස්ටැන්සා 5 describe කරලා තියෙනවා ඒකේ ස්ටැන්සා 5ක් තියෙනවා ස්ටැන්සා 5ම මම දැන් ඔයාලට තියෙන අමාරු වචන ටික කියලා දුන්නා එහෙනම් අපි ඉක්මනටම මේකේ තේමාව බලමු තීම් එක මොකක්ද කියලා ඔයාලට මේම පළමුවෙන් පටන් ගන්න පුළුවන් එමිලි ඩිකින්සන්ස් පොයටස් ගැන little bit describe කරන්න ඕනේ ඔයාලා ඒ එනකොට ඔයාලා මෙන්න මෙහෙම ලියන්න පුළුවන් as a young girl නැත්නම් as a young child Emily proved to be a bright and conscientious student Emily Dickinson is regarded as one of America's greatest poets She is also well known for her unusual life of self-imposed social seclusion. She was born on 10th December 1830 in the town of Amherst. Emily Dickinson was educated at Amherst Academy, who is a brilliant poetess. අන්න ඒ ඇති. චූටි දෙයක් නේ විස්තර කරේ. ඒ ඇති. ඒ ආකාරයට එතන විස්තර කළා. එහෙනම් ඊළඟට අපි බලමු එයා මොනවද තියෙන ඒකේ තීම් එක මොකක්ද කියලා අපි චුට්ටක් ඉක්මනට බලලා මේ කතා කරමු අපි මොකක්ද මේ ෆික්ෂන් එකක් හරි ලකුණු 15 The central theme conveyed in the poem A bird came down is wonder of nature mastery of nature මේ බලන්න මේකේ මධ්‍යස්ථ තේමාව කරගෙන ගන්නේ මොකද්ද conveyed මේ bird came down එකේ wonder of nature සබහාධර්මයේ අරුමය පුදුමය the poetess analyzes poetess මේ කිවිඳි analyze කරලා පෙන්නනවා this theme focus on her attention to different aspect විවිධ පැති වලට එයා මාන කරලා අල්ලලා පෙන්නනවා මේ පාඨකයාට of nature. One aspect of nature is its beauty. එක පැත්තකින් ස්වභාවධර්මයේ තියෙන ලස්සන එයා පෙන්නනවා. The bird in the poem can be regarded as one of the significant member of nature. එයා එක පැත්තකින් සම්බන්ධ කරනවා මේ කුරුල්ලා කියලා කියන්නේ සැලකිය යුතු significant සැලකිය යුතු හොඳ සමාජිකයෙක් කියලා ස්වභාවධර්මයේ ඉන්නේ. It appears in the poem by eating an angel worm. The bird approached to the prey in a graceful manner. නිකන් යා හරි ආඩම්බරෙන් යා ළඟා වෙනවා යාගේ ප්‍රේ එකට ගොදුරට. අර ඒක කියන හැටි කොහොමද ඒකේ උදාහරණයක් අපි මෙහෙම ලියනකොට ලියලා පෙන්නන්න පුළුවන්. A bird came down the walk.
කුරුල්ලා එන්නේ පියාඹලා. නමුත් එයා හිමින් අඩි තියා පයින් එනවා. The bird usually fly in the sky. කුරුල්ලා ඉගිලෙන්නේ අර මං වගේ අහසේ. They usually alight on the high place like top branches of trees, rocks, වගේ තැන්වල etc. So they are common natural sense of our day-to-day life. No, ඒවා our common naturalness කුරුල්ලෝ ගත්තාම nevertheless it's a rare opportunity to see a bird on a path having a prey and hopping sidewise. හිමින් පැන හිමීට මෙයා එනවා. ඒ කියන්නේ ගස් වල අතුවල ඉහළ නගින එක සාමාන්‍ය කොමන් දෙයක්. These scenes really make our mind relaxed. දැන් අරක නැචරල් දෙයක්, මේක නිකන් අමුතු දෙයක්නේ. මෙයා බහැලා හිමින් යන එක අපේ මනස රිලැක්ස් කරනවා. And bring delight to our eyes. අපේ ඇස් දෙකට නිකන් අලංකාරයක් ගෙනත් දෙනවා. When we are engaged in the monotonous daily routine. ඒ කියන්නේ අපි ඒකාකාරී ජීවිතයක් ගත කරනකොට ඒ අදේ ඇවිල්ලා එළියට හරි බහැලා බලනකොට මෙයා එතකොට දැකලා තියෙන දෙයින් මෙයා කියනවා ඇත්තටම ඕන ඒකාකාරී භවෙන් මිදිලා අර වෙනස්ම දෙයක් තමයි යා දකින්නේ. After satisfying his appetite means රුචියනේ. එයාගේ කැමැත්ත. එයා ඒකට ආස වෙලා ඒක ඉවර වෙලා satisfy වෙලා තෘප්තිමත් වෙලා නේද? He drinks after that මොකද වෙන්නේ? Supply for the nature මොනවද සපයලා තියෙන්නේ? He drinks dew from a grass to quench his thirst. දැන් කාලා වතුර තිබහයි. He drinks dew from a grass to quench his thirst. එයාගේ පිපාසය නිවා ගන්න එයා බොනවා වතුර. මොනවද පිණි? Again, it is a rare scene for us to see a bird drinking from a grass. Especially the city dwellers. ප්‍රදේශවාසීන් city dwellers means ප්‍රදේශවාසීන් මේ ප්‍රදේශේ. Unfortunate to see such life. මේ වගේ such live එකක් දැක ගන්න ඒගොල්ලෝ කොච්චර කොහොම හිටියත් ඒගොල්ලෝ මේ වාසනාව නැහැ. හිතන්න දන්නේ නැහැ. Natural scenes. Moreover, තවදුරටත් gentleman behavior of the bird. මේ කුරුල්ලාගේ නිකන් හැසිරීම bird hopping sidewise towards the wall to let a beetle. ඔන්න මෙයා මොකද කරන්නේ? මේ බැම්ම පැත්තට අයින් වෙලා යනවා කොහොමද? A little beetle pass. එයා යන මගේ ඉන්න කුරුමිනේ. දැන් එයාත් කාලා දාන්න පුළුවන් නේ. නෑ, එයාට ඉඩ දීලා enhance the beauty of the natural scenes. මේ බලන්න එයා තෘප්තිමත් වුණා. දැන් බීල් කෙනෙක් හිටිය කියලා එයා අල්ලගත්තේ නෑ. එයා පැනලා ගියා. ඒක නිකන් ඇත්තටම දපලා ඉන්න හරි ලස්සනයි. And then hopped sidewise to the wall to let a beetle pass. දැකලා not only the bird movements but also its a physical appearance. එයාගේ චලනය විතරක් නෙමෙයි එයාගේ physical කායික හැඩරුව add the beauty of nature. ස්වභාව ධර්මයට ලස්සනක් එකතු කරනවා. The bird has shiny beads eyes. කුරුල්ලට තියෙනවා හරිම දීප්තිමත් මොනවාද මුතු කැට වගේ ඇස් දෙකක්. And its head is very colorful like velvet fabric. හරි වලංකාරවයි හරි fabric නිකන් පුළුන් වගේ මේ fabric රෙද්දක් වගේ නිකන් හරි colourful අලංකාරයි. Thus the diversity of මේ diversity එක විවිධත්වයේ variety බව of colorful nature is brought out of the poem through the green colored grass. එතකොට මේ variety එක මේ කොළ පාට grass තනකොළ හරහා brought out of the poem මේ poem එකට through the green colored මේ කොළ පාට ගස් කොළන් අසෙන් ලබා දීලා තියෙනවා. සෝභා ධර්මයේ ඒ කියන්නේ අසිරිය යානිකන් යා ඒ කලර් එකත් එක්කත් ගලපලා පෙන්නනවා. The black beetle and the colorful bird අර කළු පාට කුරුමිනියයි අර අලංකාරවත් කුරුල්ලයි it moves the fact that beauty
ඩයිවර්සිටි means විවිධත්වය නෝ. ඩයිවර්සිටි එකක් පෙන්නනවා මේක අස්සේ. හරිම ලස්සන විවිධත්වයක් පෙන්නනවා. ඊළඟට කියනවා birds are always alert and extra vigilant means අමතර පරීක්ෂාවකින් තමයි ඉන්නේ. alert එකේ තමයි ඉන්නේ. කරදරයක් මට වෙයිදෝ කියන alert එකේ for the imminent danger. වහා සිදුවෙන්න පුළුවන්. imminent means වහාම ඉක්මනින් ෂණික කියන එකනේ. සිදුවෙන්න පුළුවන් භයානක දෙයක් වෙයිදෝ කියන එක බලාගෙන තමයි. and especially why they are in the human domain. ඒක මනුස්ස පාලන ප්‍රදේශනේ. even they are frightened look with the moving eyes. ඉතින් අබ්බායි වෙච්ච ගමන් ඇස් දෙක ඇරලා වටපිට බලලා turn neck බෙල්ල එහා මෙහා කරවලා adds beauty ලස්සනකුත් ඒකෙනුත් ලස්සනක් එකතු කරනවා. ඒක කිවිඳිය දකිනවා. හරි ලස්සන. මෙයා බය වෙලා වළන එකත් එයා කිවිඳිය දකින්නේ මාර ලස්සනක් විදියට දරුවනේ. They looked like a frightened beast. I thought he stirred his velvet head. The birds flying in the sky is a common beautiful sight. දැන් කුරුල්ලා ඒක ඔක්කොම ඉවරලා අහසේ පියාගනවා. ඒ පුදුවේ හරි ලස්සන දර්ශනයක් දීලා. It is more eye catching. ඒක ඇහැට මාර catch වෙන දෙයක්. When a bird flies away, කුරුල්ලා ගිහිල්ලා යනකොට from a land at once being scared of something or somebody. ඒ කියන්නේ බයක් යම් කෙනෙකුට කාට හරි බය වෙලා යනකොට එතනත් එයා දකිනවා මාර ලක්ෂණයක්. and he unrolled his feathers. අර බලන්න එයා බලන් ඉන්න සූක්ෂම භාවය. he unrolled එයා දික් කරගෙන තියෙන එකල්ලා තියෙන පෙද ටික unroll කරගන්නවා දිග හැරගෙන and rode him soft home. එයාගේ නිවස බලා පියාඹන්නා වගේ නිකන් බෝට්ටුවක් කොහමද ගලාගෙන යන ආකාරයට එයා පියඹල යනවා. මාර ලස්සනයි ළමයෝ. හරිම ලස්සනයි. මේ පොයම් එක මේ ඩිස්ක්‍රයිබ් කරලා තියෙන ආකාරය පුදුම ලස්සනයි. එයාගේ මනසට දැනීච්ච හැටි අනේ මං ඒකනේ කියන්නම මාර ඇත්තටම කියන්න there is no words to say. වචන නෑ මේ ලිටරචර් ගැන විස්තර කරන්න. මාර හැඟීම ෆීලිං එකක් තමයි දැනෙන්නේ. මාර සතුටක් සබඳාම්දාරය ගැන දැනෙනවා ළමයෝ. එහෙනම් ඔයා මේ ලිටරචර් කියන විෂයට ආස වෙලා කරන්න. ආස වෙන්න මෙයාලා කියලා තියෙන දේවල් හැම එකක්ම මම දාන්නේම බලන්න පුළුවන් තරම්. ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් මේ මාගේ පන්ති වලට එවන්න කියනව නෙමෙයි. කාගේ හරි කමන්නේ නැහැ. යවලා මේ සබහා සෞන්දර්යයට ආස කරවන්න මේ ලිටරචර් කියන විෂය කරවන්න. මේක හරහා ළමයෝ ඉංග්‍රීසි දැනුම මේ ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක පුළුල් වෙනවා. not only that ඒ විතරක් නෙමෙයි ළමයෝ ස්පෝකන් සයිඩ් එක ඉම්ප්‍රූව් වෙනවා එනට. එතකොට ඕනම තැනක ඔයා ලිටරචර් පාස් නම් හැම එකේම කියන්නේ ඔයාට හිම්න තැනක් හම්බ වෙනවා. ඒ බෙස්ට් ප්ලේස් එකක් හම්බ වෙනවා. ඒකේ ඉන්න කවුරු හරි කෙනෙක් ලිටරචර් කරන්න එහෙම ඉන්නවනම් ඔයාලා මට මගේ නම්බරේ දෙන්න. මම ඕගොල්ලන්ට ඒ සඳහා උදව් කරනවා ඕනම වෙලාවක. ලංකාවේ ඕනම තැනක හිටියත් මම එයාට උදව් කරනවා. මගේ නම්බරේ ඔයගොල්ලෝ මේ දකින්න කෙනෙක් ඉන්නවා නම් දෙන්න. මම කැමති grade 9 ඉඳලම මගේ ක්ලාස් වලට එනවා නම් 10 11 වගේ ළමයි ඉන්න අය කරගන්න බැරි අය හදිසියෙම කරගන්න ඕනි අය ඉන්නවා නම් එයාලා මට කතා කරන්න. මම එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විස්තර දෙන්නම් WhatsApp message දාන්න. The poetess further conveys that not only human but also animals and birds have their own dignity. එහෙනම් කියනවා poetess කියනවා කවි කිවිදිය කියනවා මිනිසුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් ඒ කියන්නේ කුරුල්ලන්ටත් අවශ්‍ය වෙනවා ගෞරවයක්. Tamanta කියලා ගෞරවයක් ආවත් වෙනවා. And we have to respect and preserve it. අපි දක්වන්න ඕනේ කාටත් ගෞරවයක් සහ ගරු කර යුතුයි සියලු දෙනාටම. They like to enjoy their freedom. හැම කෙනාම කැමති නිදහසේ ඉන්න, moving anywhere. හැම තැනම යන්න. As they wish and ඒගොල්ලන්ට කැමති පරිදි. නේද? Finding out their food ඒගොල්ලන්ගේ හැම හොයාගන්න. At convenient places. සුදුසු ස්ථාන හොයාගන්න නැත්නම් එයාලට ඉන්න උචිත ස්ථාන හොයාගන්න. When the speaker observes the birds මේකේ කතා නායකයා බලන කුරුල්ලා දිහාගේ මෙයාගේ හැසිරීම manner of eating secretly හොරෙන් තමයි මේ කිවිදිය බලාගෙන ඉන්නේ මෙයා දිහා.
it affects the bird's dignity. මොකටද ඒකට හේතුව තමයි එයාගේ ගෞරවය සලකා බලලා තමයි මෙයා හැංගිලා හොරෙන් බලාගෙන ඉන්නේ. We also should think whether we like and tolerate. එහෙනම් අපි ඉගෙන ගන්න ඕනි මොනවද? should think අපි හිතන්න ඕනි tolerate ඉවසීම if uh, if somebody watch our manner of eating secretly බැරි වෙලා හරි කවුරු හරි අපි කන දිහා හොරෙන් බලන් හිටියොත් on the other hand the speaker offers crumb ඊට පස්සේ තව වෙන පැත්තකින් මෙයා පාන් කෑලි ටිකක් මොන හරි කෑලි ටිකක් කඩලා වීසි කරනවා then the bird notice her presence ඔන්න එතකොට තමයි දැනගන්නේ යන්න කවුරු හරි කෙනෙක් පිටේ ඉන්නවා කියලා but the bird fly away refusing her offer එහෙනම් කිවිඳියගේ ඒ පාන් කෑලි හරි මොන හරි දාපු කෑම ටික එපා කියලා එයා මොකද කරන්නේ ගෞරවයෙන් ආඩම්බරයෙන් පියාඹලා යනවා although it's a friendly gesture the speaker is unknown to him and even the area is unfamiliar to him ඒ කියන්නේ මේ කුරුල්ලට මේ කිවිඳියව ෆැමිලිය නෑනේ එහෙනම් ඉතින් ඒ ප්‍රදේශයත් අන්ෆැමිලියනේ ආන්නේ හින්දා එයා ආරක්ෂාව තකා ඒ දීපු ඒවා කන්නේ නැතුව දැන් මෙයා බඩ පුරවගෙන ඉන්නේ මෙයා යනවා යන්න on the other hand he has already had a delicious natural diet මොකද ඔව් අර කිව්වේ ඉතින් අනිත් පැත්තෙන් ගන්නකොට එයා පරිප්‍රණීත ස්වභාවික කෑම කහලා ආහාරයක් අරගෙන දැන් ඉන්නේ therefore he would not like to lose his dignity අන්න හේතුව නිසා ඔහු කැමති වුණේ නැහැ නැති කරගන්න ඔහුගේ ගෞරවය for a man made unworthy crumb මිනිස්සු හදපු unworthy වටිනාකමක් නැති කෑම කන්න being gluten at the expense of his life නිකන් බඩජාරිකමක් පෙන්වන්න gluten එකක් නේද බඩජාරිකමක් එක්ස්පෙන්ස් කරන්න යාගේ ජීවිතයට යා මෙච්චර කියලා හිතන්න ඇති කියලා කිවිඳිය කියනවා නේද I offered him a crumb මම අර එතෙන්දි කියන්නේ I offered him a crumb and he unrolled his feathers and rowed him softer home at the same time Dickinson advised ඒ වෙලාවෙම ඔන්න Dickinson දෙනවා advice එකක් man to admire the natural creation මිනිසුන්ට කියනවා තව පැත්තකින් මිනිසුනේ ස්වභාවික නිර්මාණ ඇගය කරපල්ලා අන්න දෙන එක advice එකක් යා of nature from the distance pure and natural beauty මේ සුන්දර පියෝ නිකන් අලුත් මේ ස්වභාවික ධර්මයෙන් ලැබෙන දේවල් කන්න දැන් සමහර අය කඩවල් වලින් කෑමට තමයි ලස්සනට කරපු ඒවා කන්න කැමති ස්වභාධර්මයේ ගෙදර අම්මා වෙන දේවල් එහෙම නැත්තන ගහෙන් කොලෙන් කඩාගත්ත දේවල් සමහර එහෙම කන්න පුරුදු වෙලා නැහැ. හැබැයි දැන් නම් ඩිංගක් එහෙම හැදිලා ඉන්නව නේද ගොඩක් අය. සමාජයේ දේවල් දැකලා හැම ඉතින් දරුවොත් ඒවට පුරුදු වෙන්න ඕනි. අම්මා හදලා දෙන ස්වභාවිකත්වයට පුරුදු වෙලා කන්න කියලා දැන් මෙවන් කිවිදියක් කියා දෙනවනේ අපිට නේද? හරි. එතකොට කියනවා bird animal can be seen only when they are in wild habitats but not by domesticating them domesticate කරනවා කියන්නේ හීලෑ කරනවා කියන එකනේ habitat කියන්නේ වාසභූමියනේ නේද or keeping them in zoo එහෙනම් මොකද්ද කියන්නේ එහෙනම් මේ බලන්න මෙයා කියනවා can be මේ සත්තු ගබඩා කරලා තියනවා නිකන් අල්ලගෙන ඉන්නවා වාස භූමිය ඒගොල්ලන්ට හදලා දීලා තියෙනවා not wild habitats but ඒගොල්ලෝ not by domesticating or keeping them in the zoos සත්තුවත් වල හිර කරගෙන තියාගෙන ඉන්නවා so it is better to leave them alone to be in their natural habitat එහෙනම් හරිම හොඳ දෙයක් තමයි යාලට යාලගේ ස්වභාධර්මයේ ස්වභාවික නිවෙස් වල ඉඳ හැරීම. ඒක ඔයගලන්ට හොඳ තේරෙනවා සත්තු අල්ලන්න එපා කියන එකත් ඉතින් දියා පතාව පණිවිඩයක් දෙනවා. ඇඩ්වයිස් එකක් දෙනවා ළමයින්ට.
When analyzing the theme of nature මේ තේමාව analyze කරලා බලනකොට it is obvious හරිම පැහැදිලි that all the humans flora and fauna සාක සහ සත්ත්ව සංහතියම flora means සාක fauna means සත්ත්ව සංහතියම interdependent interdependent and interrelated මේ බලන්නකෝ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම interdependent and interrelated they live as ඒ කියන්නේ interdependent and interrelated කියන්නේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් තමයි ජීවත් වෙන්නේ. They live as a member of one family එන ඒගොල්ලෝ වාසය කරන්නේ එක පවුලක අය වගේ. According to the poem, the speaker represents human මේකේ කතානායකයා නියෝජනය කරනවා human මිනිස්සුන්ව. Whereas the bird represent the bird world කුරුලෝකයේ කුරුල්ලා නියෝජනය කරනවා. Hence means මේ නිසා there should be a cordial interaction නිකන් ආදර ලස්සන සම්බන්ධතාවයක් ඉන්නවා with one another එකිනෙකා අතර with one another ඊළඟට අපිට මෙහෙම කියන්න පුළුවන් this poem is also result of Dickinson's interest in the transcendentalism කියලා කියන්නේ ඉදිරියට නැත්තම් පළපුරුද්දක් නැත්තම් පැවැත්මක් අන්න ඒ වගේ. It was a philosophical and literary movement popular in the New England between 1836 and 1860. එහෙනම් එංගලන්ත වල මෙන්න මේ කාලය තුල තමයි මේ මූවමන්ට් එක මෙම ලිටරචර් ව්‍යාපාරය ජනප්‍රිය වෙලා තියෙන්නේ. Its central percepts focus on the divinity of man and his relationship. දේවත්වය සහ මිනිසුන්ගේ අතර සම්බන්ධතාවය to nature එන ස්වභාව ධර්මයයි මිනිස්සුයි සම්බන්ධතාවය දේවත්වයෙන් සැලකුවා. It is associated with the philosophy of Immanuel Kant and the English romantic poet Coleridge and Wordsworth ඒවා තියෙනවා ඒ ලෙවල් වලට තියෙනවා මට මතකයි අපි ඉගෙන ගත්තා ඔය ලොකුවට Wordsworth ගේ දේවල් ගොඩ හරියක් දේවල් වල කැම්පස් වලදී අපිට උගන්වනවා ලිටරචර් ගේ පැත්ත කරොත් උගන්වනවා අන්න ඒවා හරිම ලස්සනයි Wordsworth ගේ ඒවා හැම in America Ralph Waldo Emerson කියලා තමයි යාට අපි කියන්නේ. Emerson was the most prominent proponent of the transcendentalism ඒ කියන්නේ ඉදිරියට ආපු අය තමයි. ඒ අතරේ Dickinson also had the influence Dickinsonටත් බලපෑව of this philosophy මේ දර්ශනය therefore she displayed the power of transcendence. What the meaning of transcendence? Existence or experience beyond. Transcendentalism කියලා කියන්නේ තමන්ගේ පැවැත්ම සහ ඉස්තරහට එක කරගෙන යන ආකාරය හොඳට තේරුම් ගන්න. normal or physical level. In her poem, she had vivid imagination within her to express the power of nature, its beauty and relationship to man. ඔන්න ඔය ආකාරයට ඔයගලන්ට මේකෙන් ගන්න පුළුවන් තියෙන දේවල් ගන්න. හොඳට ඇහුම්කන් දෙන්න. කම්මැලි නැතුව ඇහුම්කන් දෙන්න. ඇහුම් ලිටරචර් කරන අය නම් මේක අහන්න හැමෝම නිකන් අයට අහන්න බෑ. ඉතින් එපා වෙනවනේ. ලිටරචර් කරන දරුවෝ හොඳට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දෙතුන් පාරක් අහන්න මේවා. අහලා කරගන්න. ඊට පස්සේ මම ඊළඟට මේකේ තියෙන තීම් ටික කියලා දෙන්නම්.
තීම් එක කරලා ඉවරලා අපි ප්‍රශ්න කරමු. එහෙනම් ඕගොල්ලන්ට ඔය සියලු දෙනාටම all the best. ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු. ලකුණු 15 ගන්න හොඳට හිතට අරන් දෙතුන් පාරක් අහන්න ඇහුම්කන් දෙන්න. ඔයා ලියන්න ඉංග්‍රීසි දන්න කෙනෙක් කැරෙන්න ලිටරචර් කරන්නේ නෑනේ. ඒ හින්දා මම විස්තර කරලා තියෙනවා මීනින් එකත් ඉංග්‍රීසි වලින්. සිංහල වලින් විස්තර කරලා තියෙනවා. එහෙනම් ඒව අවශ්‍ය ටික ලියා ගන්න. now all the best.